අද වීඩියෝ එක මගේ ඔක්කොම අලුන්ට ෆීඩ් කරන වීඩියෝ එක. අද තමයි මම පළවෙනි අතාට මගේ මූණ පෙන්නන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මං හිතුවා ඉස්සෙල්ලම අරවානගේ පොන්ඩ් එකෙන්ම පටන් ගන්න. දෙන්නම එකලාගේ ඉන්න ඔයාලට වෙනවා ඇති. ෆිල්ටර් එක ඔෆ් කරලා ඒකයි මේ ඇක්ටිව් නැත්තේ. අපි ඉතින් අරවානට දෙන්නේ මන්නම් අද නම් දෙන්නේ මසුයි මාළුයි දෙකම මික්ස් එකේ අරන් ඇවිත් තියෙන්නේ. අද මස් තමයි දෙන්නේ. උදේ මාළු දුන්නා ඒකයි. දැන් නම් අරවාන ටිකක් ලොකු වෙලා තියෙනවා. ඔයාලට පේනවා සාමාන්‍යයෙන් දැන් මේ අඟල් 9න් විතර දැන් අඟල් 10ක් 11ක් විතර ඉන්නවා. ඉතින් තාම දන්නේ නැති කට්ටිය ඉන්නෝ නම් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මේකේ වෝටර් පම්ප් එක ගැන කිව්වොත් මේක ලීටර් 1800ක් අදින එකක් තමයි තියෙන්නේ පැයට. මේ ප්ලාස්ටික් බෝලයක් දාගෙන තියෙනවා. ඒක නම් දැන් එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඔයාලා වෙන දෙන්න මාල් දෙන්න පොඩ්ඩක් බය වුණා. අපි ඉතින් කන්න දීලා බලමු. මම දෙන්නටම දෙන්නේ මසුයි මාළුයි තමයි. මෙයාට නම් කටලා ගින්න තියනවා නැතුව නම් කන්නේ නැහැ. අර වන්නත් එහෙම තමයි දෙන්නම් අතින් හුරු කරගන්න ඕන ආයිවත්. ඉතින් අපි වැඩි කතා නැතුව අරවානට කන්න දෙමු. මේක තමයි ඉතින් මම කන්න දෙන එක. දාලා බලමු කයිද කියලා. අද කන්නේ වගේ කෑවා. ඔයාලට පේනවා ඇති. තාම අරවානගේ ඉස්සරහා තියෙන බාබල් එක නම් ඇවිල්ලා නැහැ. ඒක තව ටික කාලයක් ගත වෙන්න. අපි තව කෑල්ලක් දෙමු. අපි සිල්ලු ඩොලරටවත් දෙමු. අර එයාට කන්න බැරුවද හොයද? ඔයාලට වෙනද කනවා? ඉතින් මේක ඇල්ලත් තව අපි එකක් දීලා බලමු. කණ එක නම් ෂුගර් නෑ. මම ෆෝන් එකේ වීඩියෝ ගන්න ඉන්න තමයි මේ බය වෙලා ඉන්නේ. ඒක වැටුණා. නෑ යා කන්නේ නෑ තවත්. එයාලට වෙනද යා කන්නේ නෑ. අපි අනිත් එක්කෙනාටවත් දීලා බලමු. මේක ඇල්ලත් මේක නම් හොඳටම ලොකු වැඩි. ඒ වුණාට කනවා කොහොම හරි. හැරවානයි කනවා. ඔයාලට පේනවා ඇති. පොඩි කෑල්ලක් කඩගත්ත තවන්නම් කන්නේ වගේ. අපි මෙයාටම දෙමු මේක. එයා නම් බැරි කියන්නේ කොච්චර දුන්නා. ගොඩක් වෙලාට හැරවාන එයාගෙන් ඒක මාළු කෑල්ලක් උත් එහෙම උතුරුගෙන කනවා. අද නම් දුන්නේ මාස්. අපි ඉතින් ඊළඟ ටැංකියට යමු. ටැංකිය නෙවෙයි ඒකත් මගේ පොන්ඩ් එක තමයි. අනිවාර්යයෙන්ම ටැංකිය වහ ගන්න ඕන නැත්තම් පයින්නවා මාළු. මගේ දෙවෙනි පොන්ඩ් එක මේක තමයි මගේ යාළු මාළු ටික ඉන්නේ. වලට මේව ඇති. මේක අඩි 6මාරක් දිගයි. අඩි 2ක් පළලයි. අඩි 2ක් උස ටැංකිය තමයි. මෙයාට තද මන් දෙන්නේ මසුයි මාළුයි තමයි. අපි දීලා බලමු. ඔයාලා දකින්න ඇති ශනිකව පනවා. මෙයාලා උඩ පනිනවා. බලමු කාවිදි කියලා උඩට ඇවිල්ලා. ඒක පානින තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට පේනවා ඇති ශනිකව ආව ගත්ත ගියා. මම මේක ස්ලෝ මෝෂන් කෑල්ලකුත් දාන්නම්.
දැන් ෆීඩ් කරගමු. දැන් පාකුරත් බඩගිනි වෙලා හොඳටම ඉන්නේ. ඔස්කල හරි පෙරේතය වල ගන්න ඕනේ. මාළුන්ට මං අද උදේ ෆීඩ් කරා. ඒකින්ද මාළු දැන් කන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි යමු ඊළඟ ටැංකියට. මට දෙයක් කියන්න අමතක වුණා. අපි රෙඩ් ෆින්ටත් ෆීඩ් කරගමු. එයා නම් කන්න පේන්නේ නැහැ. අපි යන් ඊළඟ ටැංකියට. මේ තියෙන වගේ අඩි 4 ටැංකිය. මේක ඉන්නේ ගප්පි, මොලි මාළුයි, ප්ලේටි මාළුයි. ඔයාලට පේනවා ඇති මේ ටිකේ ඉන්නවා. මේකේ හයිඩ්‍රිල්ලයි ඩක්වීඩ් නොයි ගොඩක් වැවිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ගප්පි නම් පැටව ඉඳලම ඉන්නවා. ඔයාලට මෙතන එක්කෙනෙක් ප්ලේට් වෙටීමේ ඉන්නේ. ප්ලේට් පැටව ෆෝකස් නෑ. මේ ඉන්නේ ප්ලේට් පැටව. මේකට ටැංක් සයිස් එක කිව්වොත් අඩි 4ක් දිගයි. අඩි 2ක් නෙවෙයි එකක් පළලයි. අඟල් 6ක් උස ටැංකියක් තමයි මේක. මේකේ මොලි පැටව එහෙමත් ඉන්නවා. දැන් නම් පේන්නේ නෑ. මේ පොන්ඩි ගස් ගන්න වීඩියෝ එකකුත් ඕන ඉක්මනටම කමෙන්ට් එකක් දාන්න. ගප්පි පැටව නම් චූටි මේ වගේ ඉදලම ඉන්නවා. ඔයාලට පේනවා ඇති. අපි මේකට කන්න දාගමු. හරි අපි තැන් දෙක තුනකට ටික ටික දාගමු. ඔයාලට පේන ඇති මාළු ඇවිල්ලා කනවා. එහෙනම් අපි යමු ඊළඟ ටැංකියට. මේ තියෙන්නේ මගේ ඇරවාන ඉන්න ඇරවාන හිටපු ටැංක් එක. මේකට දැනට මම නෝමල් ෆිල්ටර් එකක් යූස් කරලා තියෙනවා. තාම දැන් නම් දාලා නැහැ. වතුර හොඳටම පිරිසිදු වෙලා තියෙන්නේ. නෝමල් ඔක්සිජන් එකක් දීලා තියෙනවා. අපි මේ මාළුන්ට ෆීඩ් කරගමු. මේ දෙකෙන් ටික ටික මම දානවා මේ ආයත මේ ටැංකියේ සයිස් එක කිව්වොත් අඩිය අඟල් 10ක් දිග අඩියක් පළල අඩියක් උස ටැංකියක්. මේ මගේ දෙවෙනි ෆීඩින් වීඩියෝ එකක් තමයි තියෙන්නේ. කලින් එකක් කරා වලට වෙන දෙගොල්ලම කනවා. ඒතර ක්වොලිටි එකක් නැහැ. දැන් නම් මේ ෆ්ලෑෂ් එක ඔෆ් කරලා බලමු.
මේ කැම ටිකුත් දාගමු. හරි මම රෙඩ් ටේල් කැට්ෆිෂ්ට මේ කැම ටික ඉතුරු කරගත්තේ. මේ ඔක්කොම දෙන්නේ පොඩි කෑලි දෙකක් දෙන්නේ. මම ඉතින් ඒක රට්ටෙන් ගෙනල්ලා හදාගන්න ගියා. මේ ෆිෂ් කේසල් කියලා තිබුණ හින්දා හෑන්ඩ් ෆීඩින් උරු කරගන්නේ කියලා. ඉතින් මං ඒක ටැංකියට දාද්දිම ඒක ටැංකින් වතුරත් එක්ක එහෙම වැටුණා. තව මට ෆිෂ් කේසල් කියලා තිබුණා මේකට මේ ටැංකියට වටයක් දාන්නේ කියලා. ඉතින් මම බටේකුත් දැම්මා. මේ නැත්තම් මාළු ෂොක් කළා මැරිලා කියලා කිව්වා. ඒක මාත් ඔයල් වලුවේ ඒක ඇත්ත. බටේ දැම්ම විතරයි ඉක්මනට මාළුව හැංගුණා. දැන් නම් ඉතින් ඒක ඇතුළෙම තමයි ඉන්නේ. මේ ටැංකියේ සයිස් එක කිව්වොතින් අඩියක් දිගයි, අඟල් 6ක් පළලයි, අඟල් 6ක් උසයි. ඉතින් ගොඩක් අය අහලා තිබුණා මාළුව දිගටම හදන්න බැරි වෙයි කියලා මේකේ. ඔව් මම සාමාන්‍යයෙන් මාස 1මාරක් දෙකක් විතර තමයි මේ ටැංකිය හදන්නේ. අඟල් 5ක් 6ක් වෙච්ච ගමන් අනිවාර්යෙන් අරවාන ඉන්න පොණ්ඩ එකට දානවා. එතකොට අප්ඩේට් වීඩියෝ එක මම අනිවාර්යෙන්ම ගේන්නම්. මම මෙතනට කෑල්ලක් දැම්මට ඒක කෑවේ නෑ. ඒකින්ද මම බැලුවා අනිත් පැත්ත තමයි RTC හිටියේ. ඒකින්ද මම ඒ පැත්තට මාළු කෑල්ලක් දැම්මා. ඒකත් මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ වුණාට එච්චර ඒක පැත්ත හොල්ටි නෑ. ඔයාලට වෙන්නේ නැති නම් ගොඩක් වෙලා මේක මාළුව කන කම්බලන් හිටියේ. ඒක සාර්ථකුනේ නෑ. ඊට පස්සේ මම තව කෑල්ලක් දාගත්තා. ඒක කන්න ඉක්මනටම මාළුව ආවා. ඔයාලට වෙන්නේ නැති නම් ඔය වෙලාව දැන් කාලා ගියේ. ඒක පොල්ටි උන්නේ නෑ. ඒත් එක්ක මේ පැත්තේ කෑල්ලක් කන්න මාළුව මේ පැත්තට ආවා. ඒ වෙලාවේ තමයි මම ඔය කොටස වීඩියෝ කරගත්තේ. තාම ආරම්භයයි. මොකද ඉතින් තාම අලුත් ටැංකියක් හින්දා ගෙනල්ලා දවස් 3ක් 4ක් වගේනේ 3ක් වගේ වෙන්නේ. මේ දින මගේ කලින් බ්ලූ ක්‍රේෆිෂ් හිටපු ටැංක් එක. ඒකෙන් දැන් මාළුවෙක් ඉඳලා ඒ මාළුව අයින් කරලා තියෙන්නේ. මේකටත් හොඳ දාන්න මාළුවෙක් කමෙන්ට් කරගෙන යන්න. මේ තියෙන්නේ මගේ අවසානම ටැංක් එක. මේකින්නේ ශ්‍රිම්ප් කෙනෙක් විතරයි. ටැංක් එක නේ මේක බෝල් එකක්. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ ඉවර වෙන්නේ. වීඩියෝ වල බොහොම ස්තුතියි. Oh my